තෙරුවන් සරණයි මගේ යාළුවෝ හැමදෙනෙක්ටම. මට හිතුණා අද පුංචි වීඩියෝ එකක් ෂෙයා කරන්න ඕනේ කියලා අපේ බෝධි පූජා පින්කම ගැන. හැම සෙනසුරාදාවකම හවස 5ට තමයි අපේ බෝධි පූජාව පටන් ගන්නෙ. ඉතින් අපි ලස්සනට පිරිසිදු වෙලා ඇඟ හැම හොදාගෙන මල් ටිකක් කඩාගත්තා බෝධි පූජාවට ගෙනියන්න. එක එක જાතිය මල් තියෙන නිසා අපි ඉතින් එක එක જાතිය මල් කඩාගත්තා. බෝධි පූජාවට අවශ්‍ය කරන මල් ටිකත් කඩාගෙන ගෙදර බුදුහාමුදුරන්ට පූජා කරන මලුත් කඩාගෙන ඒව ඔක්කොම සූදානම් කරලා යන්න ඕනේ බඩු හඳුන් කූරු තෙල් මල් පහන් තිර සේරම සූදානම් කරගත්තා. ඊට පස්සේ අපි අපේ බෝධීන් වහන්සේ ගාවින් ලස්සනට එල්ලන්න මල් මාලයක් හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ මල් මාලය අපයාම හරි ලස්සනට මට හදලා දුන්නා. ඉතින් ආශිර්වාදයක් හම්බ වෙනවා අපිට. ඉතින් ඒක නිසා හරි ලස්සනට අපි මේ මාලෙත් සූදානම් කරා. ඉතින් දැන් අපි අපේ ආරාමෙට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අම්මත් එක්ක තමයි මම යන්නේ. අපි යන අතරතුරේදී අපිට ගොඩක් අය හම්බ වෙනවා. ආරාමේ නම් අපේ ගෙදර ළඟ ඉඳන් විනාඩි 5ක 10ක වගේ දුරකින් තමයි තියෙන්නේ. හවස නිසා ඉතින් මහන්සියක් නැහැ. වැව තියෙනවා. වැවේ හොඳට හුලං තියෙනවා වැව තියෙන නිසා. ඉතින් හුලං වැඩි නිස්කලංකෙන් අපේ බෝධි පූජාවට යන ගමන් මේ ඉන්නේ. පිටිපස්සේ නැට්ටක් පේන්නේ ඒ අපේ බල්ලෝ ටික. යාළුවෝ යන තැන මගේ පස්සෙන්ම එනවා. මේ යන අතරතුරේදී අපිට හරි ලස්සන දසුණක් දැක ගන්න හම්බුණා. ඒ තමයි ගහක ඉන්නවා ලස්සන කුරුල්ලෙක්. මම හිතන්නේ සිවුරු හොරා වෙන්න ඕනේ. එයා බිත්තර දාලා ඒ බිත්තර රකින්න. හරිම කලාතුරකින් තමයි මේ වගේ දර්ශනයක් දැක ගන්න හම්බෙන්නේ. මොකද මේ වැව අයිනේ. ඉතින් ඒකත් මම දැක්ක නිසා වීඩියෝ කරගත්තා. ඉතින් අපි මේ යන්නේ හවස නිසා. ඒ කියන්නේ පහ වෙලානේ. ඉතින් අහස එහෙම මාරම ලස්සනයි. වලාකුළු එහෙම මාරම ලස්සන විදිහට පේන්න තියෙනවා. හොඳ හුළඟකුත් තියෙන නිසා ගම හරිම ලස්සන හවස් කාලෙට තමයි. මේ තියෙන්නේ අපේ දෙවනි වැව. එතනින් තමයි අපේ ගමේ අය නාන්නේ. ඉතින් මේ තියෙන අපේ දෙවනි වැව. කියන්නේ මේකට කුඩා වැව කියලා තමයි කියන්නේ. අපිට වැව් දෙකක් තියෙනවා. ඉතින් මේ වැව් දෙකත් පහු කරගෙන දැන් අපි අපේ ආරාමයට කිට්ටුව තමයි ඉන්නේ. ආරාමේ තියෙන්නේ පාර කෙළවරේ, පාර අයිනේ. ඒක නිසා ඉතින් අපිට පහසුයි යන්න එන්න. දැන් ඉතින් අපි ආරාමෙට කිට්ටුව තමයි මේ ඉන්නේ. අපි අපේ දැන් අපිට පේනවා ඈතින් අපේ ආරාමේ ගොඩක් කට්ටිය එනවා. ඇවිල්ලා ඉන්නේ වාහන අතර කරලා තියෙන්නේ. මේ තමයි අපේ සංගමිත්තා ආරාමය. හරිම ලස්සනයි, හරිම පිළිවෙලයි. ඉතින් අපි මෑණියෝ හරිම ලස්සනට අපේ බෝධි පූජා පින්කම සිද්ධ කරනවා හැම සතියාන්තයකම සෙනසුරාදා දවසේ. ඉතින් ඔයාලට දැක ගන්න පුළුවන් වෙනවා මේ අපේ සූවිසි බුදුරජාණන් වහන්සේ වරුන් ඉන්නවා බුදු පිළිම නෙලලා හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන අපි ගෙදරින් හරි ලස්සනට හදාගෙන ආපු අපේ මල් මාල අපේ බෝධීන් වහන්සේට අපි පැලැන්දුවා. ඉතින් ඔය විදිහට තමයි අපේ බෝධි පූජා පින්කම සිද්ධ වෙන්නේ. අපි නම් දවස් 7ක් එක දිගට බෝධි පූජාව තියන්න තමයි බාර වුණේ. අපිට කැවිලි පිඟානුකුත් හම්බුණා, පළතුරුත් හම්බුණා. බාරයක් ඔප්පු කරන්න තමයි කට්ටිය පළතුරු කැවිලි අරගෙන එන්නේ. ඉතින් අපිට ඒ වගේ රස බලන්නත් හම්බුණා. ඉතින් ඔය විදිහට තමයි අපේ බෝධි පූජා පින්කම සාර්ථකව නිම වුණේ. මම දවස් 7ක් එක දිගට යනවා කියලා තමයි බාර වුණේ. අද මගේ 4 වෙනි දවස. මම තව දවස් 3ක් යන්න ඕනේ. මගේ ඉදිරි අනාගතයේ සාර්ථකව වැඩ කටයුතු සිද්ධ වෙලා කරදර අපර දුර වෙන්න ආශිර්වාදයක් ලබා ගන්න තමයි අපේ බුදුහාමුදුරුවෝ ගාවට මේ විදිහට යන්නේ අපි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ ලබාගත්තු ආශිර්වාදයෙන් ඔයාලගෙත් හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. කරදර අපර දුර වෙලාම යන්න ඕනේ කියලා.